මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඉතින් එන්න මාත් එක්ක ලෑස්ති වෙන්න. මම සිංහලෙන් වීඩියෝස් කරලා තියෙනවා. ඒක ගොඩක් අය දන්නවා. හැබැයි මම සිංහලෙන් මට යාළුවෙක් එක්ක එහෙම කතා කරනකොට හොඳට සිංහලෙන් කතා කරන්න පුළුවන්. හැබැයි මම වීඩියෝස් කරනකොට මට ගොඩක් දේවල් ඩිස්ක්‍රයිබ් කරන්න වෙනවා. ස්පෙෂලි get ready with me කරනකොට මට ගොඩක් දේවල් ඩිස්ක්‍රයිබ් කරන්න වෙනවා. ඒකට මට ඒක කරන්න ලේසි ඉංග්‍රීසි වලින්. හරි අපි දැන් පටන් ගමු. ඉස්සෙල්ලාම අපි ස්කින් කෙයාර් පොඩ්ඩක් කරගෙන ඉමු. මෙන්න මේක පාවිච්චි කරනවා එකට. Pond's එකේ සුපර්ලයිෂන් එක. මේකේ TVC එක බැලුවම නිකන් තප්පර 0.2කට වගේ එනවා එකපාරට මතුවෙනවා. මේ වගේ ඩොට් කරගන්නවා මූණ වටේ. ස්කින් කෙයාර් ටිකක් ටෙස්ට් අවුට් කර කර ඉන්න. ඉතින් ඒක හින්දා පිම්පල්ස් වල හැම තියෙනවා ගන්න එක. හරිද? අයියෝ මට කොණ්ඩේ දාන්න මතකුණා. මම මේ රෙඩි වෙන්නේ ඩාන්ස් ප්‍රැක්ටිස් එකකට යන්න. වැඩි හෙවි එකක් නෙමෙයි පොඩි ලයිට් මේකප් එකක් දාන්න යන්නේ. අයි මං get ready with me හැමතිස්සෙම ඉංග්‍රීසි වලින් කරන්නේ. මං ගොඩක් ඩිස්ක්‍රයිබ් කරන්න තියෙන දේවල් ඉංග්‍රීසි වලින් කරන්නේ. මොකද මම ඉස්සලාම හිතන්නේ ඉංග්‍රීසි වලින් ඊට පස්සේ තමයි මම ඒක ට්‍රාන්ස්ලේට් කරගන්නේ සිංහල වලට. එතකොට ඒකට පොඩ්ඩක් වෙලා යනවා. එතකොට මගේ අර මං කතා කරන ෆ්ලෝ එක එහෙම වැඩි නැහැ සිංහලෙන් කතා කරා. මම මේ ෆවුන්ඩේෂන් එක යූස් කරනවා. මේක පොඩ්ඩක් ඩාර්ක් මට ගැඹුරුයි. තදයි. මේක මට පොඩ්ඩක් තදයි. මේකත් එක්ක මම තව පොඩ්ඩක් ලයිට් පාටකුත් යූස් කරනවා. මම හිතන්නේ CCUK එකෙන් තව පොඩ්ඩක් ෂේඩ්ස් ආවනම් ගොඩක් හොඳයි. මේ ෂේඩ් එක තමයි මම යූස් කරන්නේ. හැබැයි ඔබ්වියස්ලි මේක මට පොඩ්ඩක් වෝම් එක ඩාර්ක් එකක් තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් මට වෙලා යනකොට පොඩ්ඩක් සෙටල් වෙලා මගේ ස්කින් ටෝන් එකට එනවා. හැබැයි මම ලයිට් ෆවුන්ඩේෂන් එකකුත් යූස් කරනවා. අපි අහනකොට මොනවාද මම යූස් කරන්නේ කියලා මම ගොඩක් වෙලාවට ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් කැප්ෂන් එකේ දාලා තියෙනවා. තමයි වීඩියෝ එකේ දාලා තියෙනවා. මම මොන හරි දෙයක් දාලා නැත්තම් කියන්නේ ඒක අන්බ්‍රෑන්ඩඩ් දෙයක්. ඒ කියන්නේ අර චූටි කඩවල වලින් ගන්න තියෙන එක මම යූස් කරනවා මගේ මූණේ මැදට. මගේ අන්ඩර් අයිස් වලට මම යූස් කරන්නේ ෆවුන්ඩේෂන් එකක්මයි. මොකද මට හිතෙනවා මම කන්සීලර් යූස් කරාම ඒක පොඩ්ඩක් හෙවි වැඩි. මම පවුඩර් එකට යූස් කරන පොඩ්ඩක් යෙලොවිෂ් ටින්ට් එකක් තියෙන පවුඩර් එකක්. මම සමහර කලර් මෙන්න මේ පොඩ්ඩක් රෝස් ටින්ට් එකක් තියෙන එකක් යූස් කරනවා. දැන් අපේ අයිබ්‍රෝස් කරගමු. ෆන් පැක් මම අයිබ්‍රෝස් හදාගෙන තියෙන සලෝන් එකකට ගිහිල්ලා only 2 times. මම ඉස්සර යූස් කරේ black eyebrow pencils. මට පොඩ්ඩක් කාලයක් ගියා තේරුම් ගන්න ඒ වගේ යූස් කරාම පොඩ්ඩක් මට harsh වැඩි කියලා. ඉතින් මම යූස් කරන්නේ dark brown eyebrow pencils. මගේ eye shadow එකට මම යූස් කරනවා brown shade එක. මේ crease එක උඩ තමයි මම makeup series එකක් කරන්න ඉන්නවා එක එක දේවල් කොහොමද කරන්න කියලා.